සල්ලි ඉතුරු කරන එක තමයි ඔයාගේ අනාගතය විනාශ කරන ලොකුම පුරුද්ද කිව්වොත් ඔයා පිළිගන්නවා. අපිට පොඩි කාලේ ඉඳන් මේ කියන්නේ සල්ලි පරිස්සම් කරලා ඉතුරු කරන්න කියලා. හැබැයි ලෝකේ ඉන්න කිසිම කෝටිපතියෙක් සල්ලි ඉතුරු කරලා විතරක් පොහොසත් වෙච්ච අය නෙවෙයි. එකම තැන පිරලා තියෙන පොකුණක වතුර කාලයක් යද්දී අපිරිසිදු වෙනවා. හැබැයි වේගයෙන් ගලන ගඟක වතුර හැමදාම පිරිසිදුයි. ඒ වගේ මේකට ලොකු බලයකුත් තියෙනවා. සල්ලි කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. එක තැන හිර කරලා තිබ්බොත් කාලයත් එක්ක ඒකේ වටිනාකම නැති වෙලා යනවා. ගොඩක් අය සල්ලි ඉතුරු කරන්නේ තමන්ගේ අනාගතය ගැන තියෙන බයට. කවදා හරි දවසක අමාරුවක් වුණොත් ගන්න කියලා ඒගොල්ලෝ සල්ලි බැංකුවේ හිර කරලා තියාගෙන. හැබැයි උද්දමනයත් එක්ක ඒ සල්ලි වල වටිනාකම දවසින් දවස අඩු වෙනවා කියලා ඔයා දන්නේ නැහැ නේද? ඒ සල්ලි අනාගතයේ වටිනාකම වැඩි වෙන ඉඩමක අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න, එහෙමත් නැත්නම් තමන්ව අප්ග්‍රේඩ් කරගන්න එයාලා කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. බයට සල්ලි එකතු කරන එක අදම නවත්තන්න. සල්ලි කියන්නේ බැංකුවක හැංගිලා තියෙන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒක වැඩට යොදවන්න ඕනේ ආයුධයක්. බැංකුවක නිදාගෙන ඉන්න සල්ලි වලට වඩා ව්‍යාපාරයකට, ඉඩමකට, එහෙමත් නැත්නම් ඔයාගේ දැනුම වැඩි කරගන්න ආයෝජනයකින් ලැබෙන රිසල්ට් එක 10 ගුණයක් වැඩි. ඒ නිසා සල්ලි එකතු කරනවට වඩා සල්ලි වලින් සල්ලි හොයන ක්‍රමයක් හදාගන්න. මොකද හරි තැනක ආයෝජනයක් කියන්නේ ඔයා නිදාගෙන ඉන්නකොට ඔයා වෙනුවෙන් වැඩ කරන සේවකයෙක් වගේ. අද ඉඳන් බයට සල්ලි ඉතුරු කරනවට වඩා තමන්ගේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ආයෝජනය කරන්න ලෑස්ති අය ඉන්වෙස්ට් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.